නුඹ අම්මා උනුදාට ඇටලේ මාත් මිදුලු විනිවිද යන සෝක ගින්නකි දාරු ගින්න ලය රෙද වනනේක පුත්තේ නුඹත් පිය පදවිය ලැබුදාක නුඹේ හදවතෙත් ඇති වෙනවා ඇත ඒක එනිසා ආදරබර අම්මා අප්පච්චි පුංචි කාලේ පුතේ මේ බුදු සාදු මේක පිඟානේ මේක කෝප්පයක් කනවා බොනවා විදිනවා අදිනවා පළදිනවා කියලා අම්මා උගලේ මත තියාගෙන නලව අපිට වචන පුරුදු නොකළා නම් අප්පච්චි කර මත තියාගෙන සෙල්ලම් කරමින් එක ගෲප් වෙන්නලා අපිට වචන පුරුදු නොකළා නම් අද මේ මං ඇතුළේ මේ කාටවත් කතා කරන්න බෑ අපි හැමෝම බොළු වෙලා අම්මා අප්පච්චි තමයි අපේ මේ කට හුරු කළේ අපිට කතා කරන්න වචන කියලා දුන්නේ අම්මයි අප්පච්චි එහෙම කරපු දෙමව්පියන් දරුවන්ට එකක් කියනකොට විශේෂයෙන් දුවලට එකක් කියනකොට දුවල 10ක් කියාගෙන යනවා පුතාලට එකක් කියනකොට රවල ගස්සල ඔරවල කොච්චර ගිහින් තියෙනවද කවදාවත් අපි අම්මටයි අප්පච්චිට හිතකින්වත් අහිතක් කරන්න එපා අද බොහෝ අම්මා අප්පච්චි ඉස්පිතාල ගාන ලෙඩ ඇඳි වැටිලා දරුවෝ ළඟ නැ බෙහෙත් ටිකක් දී ගන්න කුරුණෑගල ගියොත් කොච්චර අම්මා තාත්තා ඉන්නවද ඔන්න කුලියට නම් ඕන තරම් ගන්නවා කුලියට දීලා තමයි තමන්ගේ ආදරබර අම්මා අප්පච්චි බලාගත්තේ හැබැයි ඒ අයට මතක නැහැ පුංචි කාලේ අපේ අම්මා අප්පච්චි අපිව ඩේ කියාවලට ගිහින් දැම්මේ නැහැ අම්මා තාත්තලාගේ රාජකාරි කෝටියක් තිබුණත් ඔක්කොම පැත්තකට දාලා මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා කියන මේ ගුණ ධර්මයෙන් යුක්ත වෙලා අපි වෙනුවෙන් කැප කළාද කියන එක දෙමව්පියන්ට ඉන්නකම් සලකන්න බැරි නම් ජීවිතේ ඇත්තටම වැඩක් වන්නේ නැහැ අතට සල්ලි එනකොට අම්මා අප්පච්චි මතක් වෙන්නේ නැහැ 5000යි 10000යි කියලා ගණන් කරන මොහොතේදීවත් හැමරෙලි වැටිච්ච කොණ්ඩ පැහිච්ච තමන්ගේ අම්මා අප්පච්චි මතක් වන්නේ නැහැ. චීතයක් සරමක් ඇඳුමක් ලබා දෙන්නවත් දරුවන් හිත තුළ ඇතිවන්නේ නැහැ. තාමත් ගිය අවුරුද්දේ ඇඳගෙන හිටපු වැරහිල්ල ඇඳුම තමයි අම්මා අප්පච්චි ඇඳගෙන ඉන්න සමාජයක් අපිට පේනවා. බොහෝ අම්මා අප්පච්චි දරුවන් වෙනුවෙන් කැපකිරීම සඳහා සල්ලි මිල මුදල් නැති වෙනකොට අපි දැකලා තියෙනවා බස් ගානේ ගොඩ වෙලා හදොන් කුරු පැකට් එකක් විකුණමින් සින්දු කියමින් කවි කියමින් විරුදු කියමින් කීයක් හරි හම්බ කරගත්තේ දරුවන් වෙනුවෙන්මයි එහෙම ලෝකේ තංගල් දුන්න අම්මා අප්පච්චිට ගොඩාක් අසරණ වෙලා එහෙම කවදාවත් කරන්න එපා එයාගේ පුංචි ඉල්ලීමක් තියෙනවා දෙමව්පියන්ට සලකන්න බැරි නම් මේ ටික අනිවාර්යෙන් කරන්න කියලා. මහලු මඩමේ සේදෝනාත් මැරෙන්නට එපා පියාගෙන දුකක් හිතන්නට එදාට පුතුනේ රටට පෙනෙන්නට මිනි පෙට්ටිය ළඟ එපාඩන්නට අප මරුණත් නුඹලට දුක නැනේ එනමුත් මේ ටික කියන්න ඕනේ අප මේ මල දවසක අඩු ගානේ එපා
පුදන්නට හද්දෝගේ දානේ මව්පියන් මිය යන බව සිතුවාද මරුණට පස්සේ සැරසිලි කුමටද පෙට්ටිගෙනෙන්නට වියදම් මොකටද පැදුරු කැබැල්ලක එතොත් නරකද ඉන්නකම් සලකන්න බැරි නම් අම්මටයි අප්පච්චිටයි මරුණාට පස්සේ මොකටද මృత ශරීරයට ආභරණ අලුත් ඇඳුම් වලින් සරසලා තිබෙන්නේ ලක්ෂ ගණන් වියදම් කළ මිනිපෙට්ටිය ගේන්න ඕනේ නැහැ ඒ වගේම තමයි දානමාන පාස්කුල කරන්න ඕනෙත් නැහැ මිනිපෙට්ටි ළඟට ඇවිල්ලා හඬමින් වැළපෙමින් ශෝක වෙමින් විලාප දෙන්න ඕනේ නැහැ ආදරබර අම්මා අප්පච්චි මරුණාට පස්සේ පැදුරු කැබල්ල ගෝතල විසි කරත් උඹලට පවක් නැහැ කියලයි අම්මා තාත්තගේ ඉල්ලීම එනිසා දුන්නාහං වික්කවේ නසුප්පතිකාරකං වදාමි මාතුච්ච පිතුච්ච තමන්ගේ ශරීරය තුල ගමන් කළ රක්ත රුධිරය සුදු පාට කිරි බවට පත් කරලා පෝප කිරිවල ණයත් අප්පච්චි මහ පොළොවට පොර බැදිලා මහ පොළොත් එක කටයුතු කරමින් මහ පොළොවට එළ පුදාඩිය කඳුළු වල ණයත් සංසාරේ කවදාවත් ගෙවන්න පුළුවන් කමක් නැහැ අවුරුදු 100ක් කරමත තියාගෙන සැලකුවත් ණය වල නිදහස් වෙන්න පුළුවන් කමක් නැහැ ඒ නිසා කෙටිම කල්පනා කරගන්න දහඩිය දුක් කඳුළු හෙලා ඒ මොහොතේ මහින හෙනවා දස බිම්බර බර උසුලා සැහැල්ලුවෙන් සැනසෙනවා දරුවන් නිසි මගට ගන්න දිවාරයේ වෙහෙසෙනවා අම්මාවරු විදින දුකට මහ පොළොවත් දෙදරෙනවා හැම මොහොතෙම සලසාලේ දරුවන් හට රැකවරණි තාත්තලා විදින දුකට ලැබේවිද මතු සරණි ඔය තරමට දුක් විඳින්නේ දරුවන් ලොකු වෙන තුරුනේ දරු සෙනෙහස මොන වගේද ජාතක කළ පියවරුනේ මහමඟ හිංගා කයි අම්මා කෙනෙකු අද අම්බලමක පියා කඩමලු ඇඟට ඇඳ මහමඟ මැරෙති නිවනතේ මහ දුකද විඳ මේවා රටේ කොයි තරමක් තිබෙනවද කවි බණ ඇසුවා මේ අය ඇතෝ සිත මේ පින් ලබා දෙයි සමටම දෙලොව සිත කාලය ගෙවේ ඇත පැවරුණු මා වෙත මෙතෙකින් තබන්නෙමි අද කවි බණට තිත